ඒ කියන්නේ මරගල උසම තැන්ට ආවා. මුල් මේ හරිය යනවනම් මේ ඒක තමයි වනරාජ කියන්නේ. හතරවෙනි එකේ හොඳම බෑවම නගින්නේ. ඒ පාන්දර නැගිටලා අපි සන්රයිස් එක බලන්න දෙවැනි වගේ හොඳ සන්රයිස් එකක් බලන්න පුළුවන්. තාම 5:05 වෙලාව. 5:05 වුණාට 5:48ට වගේ තමයි පොඩ්ඩක් සන්රයිස් එක මුඩෙන් හරියට මිර උඩට එන්නේ. සන්රයිස් එක බලන්න උඩ එක්කන වාඩිලා ඉන්නේ පොඩ්ඩක් එතනින්. මුදෙන් එළියට එනකම් සන්රයිස් එක බලන්න පොඩ්ඩක් මේ හරියෙන් ගල උඩින් පොඩ්ඩක් වාඩිලා තියෙනවා. සාගරේ නම් තාම කැම්ප් එකේදී ටෙන්ට් එක ඇතුලේ අපි ඉතින් සන්රයිස් එක බලන්න පොඩ්ඩක් මෙතෙන්ට ආවා එළියට ගල ගාවට. මා ලස්සනක් තින්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ තියෙන ලස්සනම කන්දක ඉඳන් සන්රයිස් එක බලන්න පුළුවන් විදිය තමයි මේ. මරගල කන්දට පේන සන්රයිස් එක. කඳු අතරට ඉර එළිය වැටලා කඳු අතරින් මේ කන්දට ඉර එළිය වැටෙන විදිය නම් මාරම ලස්සනක් ඇත්තටම. සන්රයිස් එක බැලුවේ නැත්තම් වැඩකුත් නැහැ. මේ පේන්නේ ඉතින් මාරයි. කෙලින්ම මේ ඒ කියන්නේ ලංකාවේ නැගෙනහිර පැත්තෙන් ඉර පායන්නේ. නැගෙනහිර පැත්තෙන් පානම් පැත්තෙන් ඉර පායලා මේ පැත්තෙන් පේන්නේ තනිකර මේ පානම. මෙහා පැත්තෙන් නම්පාර පැත්ත. හරියටම 5:48ට වගේ මේ සන්රයිස් ඒ කියන්නේ ඉර මූදෙන් උඩට ආව බලා ගන්න පුළුවන් වුණා හරියටම 5:48ට. අමු තමයි ඉතින් සන්රයිස් එක. සන්රයිස් එකත් බලාගෙන මේ දැන් මේ දෙවනි පීක් එකේ ඉන්නේ. අපි මේ ওই පැත්තෙන් පේන තන පේනවා ඇති ඔය මගේ පිටිපස්සෙන් පේන තුන්වෙනි පීක් එකට ගිහිල්ලා 3 4 5වෙනි පීක් එක තමයි මේ මරගල කන්දේ උසම තැන. 5වෙනි පීක් එකට අපි යනවා. එතකන් ඉතින් පොඩ්ඩක් බලමු මොන වගේද කියලා. මේ හරි ඉර එළිය වැටලා තනිකරම රත්තරන් පාට මේ හරි මේ වෙන්නේ හරි මාරම ලස්සනක් තියෙන. ඉර එළියත් එක්ක මේ දැන් නම් හොඳටම වැව් පේනවා. මම හිතන්නේ වැව් බර ගන්නක් පේනවා. මේ කෙලින්ම එක වැවක් පේනවා හොම්ම. එතකොට ඔම්ම ටික මේ පැත්තට යනවා. මේ පැත්ත අම්පාරනේ පේන්නේ. උතන ওই ලොකු වැවක් පේනවා. මම පේනද නැහැ වීඩියෝ එකේ. උතන එහා පැත්තේ වම් පැත්තේ තව වේවෝගයක් තියෙන්නේ. ඒ තමයි මේ ඩී.එස්. සේනානායක අම්පාරේ මේ ඉග්නියාගල ජලාශය. අපිට උදේට බොන්න තේ එකක් හැදෙන ගමන් දින්නේ වතුර කරත් වෙන ගමන්. ඉතින් යකාවගෙන නටන්න. මේක ගාඩල්ලා ඉන්න තිබ්බා නියම රස්නේ. හැබැයි ඒ රස්නේ දැනෙන්නේ නැද්ද මන්ද හීතලට අප්පා. උඩින් ඕ ඇත්තට මේ දැන් අපි උදේ තේ ගෙන් බීලා මේ පැත්තෙන් පේන අපි දැන් අද ඒ කියන්නේ ඊරා කැම්ප් කරේ දෙවනි පීක් එකේ උඩම හරියනේ.
දැන් අපි යනවා තුන්වෙනි පීක් එකේ උඩට. 3ට ගිහිල්ලා 4ට යනවා. 4 ඉඳන් මරගල උසම පීක් එක පස්වෙනි එකටත් නගිනවා. දැන් වෙලා උදේ 7යි. උදේට කෑවෙත් නෑ. කෑම ටිකක් අරගෙන යන්නේ. කෑම ටික අරගෙන ගිහිල්ලා තුන්වෙනි පීක් එකේ උඩට ගිහිල්ලා කනවා. මෙන්න ගාලා මේට යන ගම මේ පැත්තෙන් පේන්නේ මේ තුන්වෙනි පීක් එකේ උසම දැන උතන පේන්නේ. උතන තමයි තුන්වෙනි පීක් එකේ උසම දැන. ඔයගොල්ලෝ හිතයි මේ තනිකර නිකන් හරිත කන්ද ඕටන් තැන්න නිකන් නිව්සීලන්ඩ් වගේ තමයි මේ හරිය. තනිකර පැංගිරි යායක් තියෙන්නේ. පැංගිරි එක එක නිකන් තනකොළ යායක් ගන්න පේන්නේ මේ හරිය යනකොට තමයි කුරු වෙච්ච ගස් සෙට් එකක් තියෙන්නේ. නෙල්ලි ගස් එහෙම තනිකර අඩියක් 3-4කට වැඩි උස නැහැ. නෙල්ලි ගස්. උලකට වරොත් දෙන විදිහට තනිකර කුරු වෙලා තින්නේ. දේශගුණයට ආවේනික විදිහට දේශගුණයට වරොත් දෙන විදිහට හැට ගහලා ගස් ටික. මේ බෝ පිටිය එහෙම යායක් නැත්නම් නෙල්ලි වත්තක් නේ. නෙල්ලි වත්තක්. යඩු බෙර දෙන්නේ. මතනම නෙල්ලි ගස්. නෙල්ලි තිබ්බනම් කාලියරක් කරන්න එන්නේ. Gitu belum apa? Ini mana sagar aja. Ini balak. Mau kan ini buatnya. Ini aja nih. මේක නිකන් තියෙන්නේ මේ එනවනේ අල්ලන්නේ ගානක මේක බැලන්ස් කරගෙන හිමීට අල්ලගෙන අන්න එතන හරිය හයියෙන් අල්ලන්නේ නැහැ හිමීට මේක උලන්නේ නැහැ නේ ඒක උලන්නේ නැහැ ඒකත් වැඩි අදින්න එපා බැලන්ස් එකෙන් නිකන් පොළ වෙනවා වගේ කන්දේ අමාරුම ටික තමයි දැන් අපි යන්නේ මේ පේන ඇති. කොදින්න ඔය කැම්ප් මේ හරි. කැම්ප් කරපු දෙන අතන පේනවා. දැන් මේ පල්ලෙහා. ඒ අපි හිටියේ දෙවෙනි පීක් එකේනේ. ඉන්නේ අපි තුන්වෙනි පීක් එකට යන ගම. මට්ට ගන්දක් තියෙන්නේ. මේ ගන්දක් කියන්නේ තනිකර ගල් තලාව උඩ. යෑමක් තියෙන්නේ. දෙනවා. और आर का पेन है
සෙන්ට් එක දැන් හොඳට පේනවා. අම්මා. පේනවනේ මේ. නැගපු ගල් තලාව. තනිකර මේ. කිසිම කම්බයක් නැතුව. මේ ගලේ ළඟ ඉන්නේ කියන්නේ. ඒකට තව මේ පැත්තට යන්න ඕන. සාගරයි ඉන්නේ පැත්තට. මේ ගල්වල විශේෂත්වය කියන්නේ මේ අවුරුදු 10 ගාණක් වැහැලා ගල්වල අර නිකන් වැහි බින්දුව වල නිකන් කට්ට වගේ හැදිලා තියෙන්නේ. සපත් දෙක ගන්න නැතුව නිකන් උනත් යන්න පුළුවන්. අල්ලලා යන්න පුළුවන්. ඒක මේ DSL වගේ නෑ. කට්ට වගේ තියෙනවා හැමතැනම. හොඳට මේ පොළේ අල්ලලා යන්න පුළුවන්. හොඳ grip එකක් තියෙනවා. බාට දෙක ගෙනාවත් නගින්න පුළුවන්. එක සැරේට පිටර දෙයක් දාන්න. मारू गल तो लगा हाँ दिए सारे हो गए तीन थे पेने थी अभी कैंप कर देना इतना कैंप कर देना इधर गया මේ මෙහිමීට ගල් තලාවෙන් ඇවිල්ලා තුන්වෙනි පීක් එකේ view point එකට තමයි මේ යන්නේ. මෙතන තමයි තුන්වෙනි පීක් එකේ view point එක. අම්මරසි. තනිකර සුරංගනා ලෝකයක් වගේ. නිව්සීලන්ත වගේ තමයි මේ වෙනද view එක. තනිකර කොළ පාටම විතරයි. අද උදේට තනිකර මේ පානු ජෑමුයි කන්න හදන්නේ මේ සලකුණක් තියෙනවා මේ සලකුණක් උඩ ගන්න සලකුණ යන ඉද්දන්නේ කට්ටිය පාර සලකුණ වැඩන්නේ පාන් කන එක බැලුවා නම් ඇති දාගෙන කමු ජෑම් ගාන් කමුනේ කිස්ට් තුන්වෙනි පීකේ ඉඳන් අපි කාලා බීලා එහෙම එතන පේනෝ 3 4 එතන 5 මුදුන්ට තමයි අපි යන්නේ දැන් මේ පැත්තේ 4 වෙනි කන්දේ මුදුන්ට යනවා තුන්වෙනි පීකේ ඉඳන් ඉතින් 4 වෙනි පීකේ මුදුන්ට යන ගමන් තමයි පරිස්සමෙන් යන්න ඕන මේ පැංගිරි වාහන තියෙන්නේ මේ කැපෙන මම ඉතින් අධික ෂර්ට් එකක් ආවේ ඒ නිසා ඉතින් කැපෙන්නේ නැහැ ඔයගොල්ලෝ තේනවා මේ අනිවාර්යෙන් අධික ෂර්ට් එක හරි අත්වලට දාන ග්ලව්ස් එහෙම දාලා ස්ටෑන්ඩ් බයි පිටේ එන්න අනිවාර්යෙන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට අත් එහෙම කැපෙන්නේ නැතුව යන්න පුළුවන් මේ මෙතන බෑන්නේ මේ 4 වෙනි වීක් එකේ උසම තැන මම පැත්තේ පේන්නේ 5 වෙනි වීක් එකේ උඩ උසම තැන එතනට ගියා නම් මේ 360 view එක බලා ගන්න පුළුවන් මොනරාගල ටවුන් එක මුළු වටේම බලා ගන්න පුළුවන් එතනට ගියා නම් අපි ඉතින් එතනට හිමීට යනවා මෙන්න මේ විදිහට
පීක් එක පටන් ගත්ත දවස් නම් දැනට සාමාන්‍යයෙන් කිලෝමීටර් 7ක විතර දුරක් ඇවිල්ලා තියෙන කිලෝමීටර් 7ක් වගේ. තවත් සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් එකමාරක් වගේ යන්න තියෙනවා. ඒතර කිලෝමීටර් ඔක්කොම 15ක් විතර යන්න එන්නයි සෙට් වෙනවා. ඒ කොච්චර සෙට් නැත් ඉතින් අපි අමාරුවෙන් හරි මේක යනවා. උසම තැනට ගිහිල්ලාම තමයි වල්ලම් බහින්නේ. මේ හැරේ පොඩ්ඩක් මේ පැංගිරි මාන වැඩි මේ හැරේ මේ උලම් වැඩිවම නැති නිසා පැංගිරි මාන ටිකක් ලොකුට වෙලා දින හොදන් හමුනා නම් මේ එච්චර ලොකුට හැදෙන්නේ උලන් නැති නිසා හොඳට මේ පොළවේ තියෙන සාරේ උරා බීගෙන හොඳට හැදිලා ඉන්නේ. හරි වැඩි යන්න දෙන්න. ඔයාලට පේන්නේ නැති මේ මෙතන නිකන් බෝලයක් හරි මැදින් කපලා වගේ මේ ගලේ පළුව තියෙන හැටි. ඇත්තනේ කොහොමද ඉතින් අවුරුදු 4000කට කලින් මේ පැත්තත් බැලුවම පේනවා තනිකර මේ අපි යන පීක් එකේ මේ උඩ ඔක්කොම මේ පේන්නේ තනිකර නිකන් අර ෆිල්ම් එකක වගේ නිකන් ස්ටුඩියෝ එක හදලා වගේ නිකන් තනින් ගල් තියලා ඒ තරමට ලස්සනට පේන්නේ ගල් හරි. අවුරුදු 4000කට කලින් අර තිබුණා කියන විපිරීමෙන් පස්සේ පෘථිවිය නිර්මාණය වෙලා ඒ තැන ඉතුරු වෙච්ච පාෂාණ තමයි ඉතින් මේ විදිහට කල්ප කාලයක් තව පවතින්නේ. මේ පිනන මේ ඉස්සරහා පේන ගල් ටික මෙතන බෝල වගේ මාර ලස්සන ගල් ටිකක් තියෙන්නේ. අවුරුදු 4000ක් විතර වැහැලා ඒ ගල් වල මැදිලා ලස්සනට නිකන් අමුතුම හැඩයක් අරගෙන තියෙන්නේ හරි ගල් ටික. හතර නගින්න පටන් ගත්තේ. ඒකට 7 මාට්ට විතර මම කෑවේ. ඒකට 7 මාට්ට විතර කාලා තාම නගිනවා 4 වෙනි පීක් එකේ පල්ලෙක නගින්න බෑවුනේ. තව දිනක් ඉතින් තවත් පැයක් විතර නගින්න වෙයි කියලා හිතෙනවා. ඔයාලට මේ උතන පල්ලෙහෙන් පේන්නේ තනිකර පේන දේ කහ පාට වගේ ගස් වගේක්. ඒ කහ පාටින් පේන්නේ මේ එතන දූරියන් ගස් සෙට් එකක් තියෙනවා. තනිකර මේ බෑවුම් ඒ කියන්නේ කඳු දෙකේ බෑවුම් දෙක මැද්දේ තියෙන හරිය මේ තනිකර නිකන් පළතුරුවත් එක්ක වගේ. දූරියන් ගස් වලින් පිරීලා. මේ කාලේ නම් දූරියන් නෑ දැන් මේ මාසෙනේ. දූරියන් නෑ මම හිතන්නේ. හැදිලා ඉවර වෙන්නේ නැති දූරියන් වාරේ. මේ කාලේ දූරියන් නෑ. ගන්න පේන්නේ මේ මෙතන තියෙනවා මේ මල් පිරෙලා නැහැ මෙතන. ඕකිඩ් ගහක් තියෙනවා. ගහේ මැදිලා ලස්සනට. ඌව කවුරුවත් ගෙනෙලා නෙමෙයි කවුරුවත් පැල කරලා ගහේ ඉඳලා නෙමෙයි. ඉබේම හැදිච්ච ඕකිඩ් වර්ගයක්. මල් නම් පිපිලා නැහැ. ලස්සනයි ඒක. ඕගොල්ලෝ මේ ඉතින් පැංගිරි මාන හරියෙන් මේ යනකොට හොඳට යන්න මේ දන්නවනේ. දන්නේ ඉතින් පැංගිරි ගස් කැපෙන්නේ මේ එක පැත්තකට විතරයි. අනිත් පැත්තට අල්ලන්න පුළුවන්. ඒ නිසා කැපෙන පැත්තට අල්ලන්න බෑ. ඉතින් දැන් මේ අනු බෑවකට බැහැලා තමයි ආයි 4 වෙනි පීක් එක නගින්නේ. 3 වෙනි පීක් එකෙන් පොඩ්ඩක් පල්ලමට පහිනවා. බෑවුම් පැත්තට. ඊට පස්සේ ආයෙ නගිනවා. 4 වෙනි පීක් එකට පොඩ්ඩක් මේ අමාරු පාරකින් යන්නේ. ලස්සන පොඩ්ඩක් බලන් යන්න ඕන නිසා බලන්න පෙන්නන්න ඕන නිසා. නැත්නම් උඩ ඉල වැළුවොත් තේරෙයි. 3 වෙනි පීක් එක යනවා බලනකොට 4 වෙනි පීක් එකට යන්න පුළුවන් ලේසින් පාර. පේනවා ඒකින් නම් බලනකොට ඉස්සරහ බලනකොට. මේක බෑවුම 3 වෙනි පීක් එකේ. 3 වෙනි පීක් එකේ බෑවුම් බහැලා ඉතින් ඉස්සරහට මතුවෙනකොට 4 වෙනි කන්ද පේන්නේ ඔන්න ඔය වගේ.
ඔය පේන්නේ මුලින් මේ දකුණු පැත්තෙන් පේන්නේ 4 වෙනි පීක් එක උසම තැන. දරුවේ ගලත් එක්ක දකුණු පැත්තට පේන්නේ මරගල උසම තැන තමයි එතන 5 වෙනි පීක් එක. අපි එතනටත් යනවා දිගටම ඉතින් වීඩියෝ එකේ ඉන්න මරගල උසම තැනට යනකම් දිගටම වීඩියෝ එකේ ඉන්නේ ස්කිප් කරන්න නැතුව. මේ කෙලින් උඩට මෙහෙම මේකත් ඔයාලට පේනවනේ උස තැන් වලවල් වල යන්නේ නැතුව ටිකක් උස් තැන් වලින් යන්න බලන්න. මේ මෙතෙන් ගියා නම් මෙහෙම අර බලන්න. මේ කෙලින් උඩට යන්න දකුණු පැත්තෙන් බර වෙලා. හතරෙනි පීක් එකේ උඩට නගිනවා ඉන්නේ. පේන ඇති මේ කන්දේ මැද හරි අපි. මේ පල්ලෙහා බෑවුම. අපි ආව පැත්ත මෙහි බෑවුම වගේ පේන්නේ. එතන මේ මැද බෑවුම ඔය නූරියන් ගස් තියෙන හරිය. ඒකට මේ හරියෙන් නගිනවා. හතරෙනි පීක් එකට නගිනවා. චර ගැටලුවක් නැහැ. පස්වෙනි පීක් එකට හිම ඇවිදගෙන යන්න තියෙන්නේ. හලු පන්තිය දිගේ දැන් හතරවෙනි පීක් එකේ සුමතෙන්ද ලං කරලා තියෙන්නේ. දාඩියන් දාලා තියෙන සුපිරිම දැන් මේ 9:40 වගේ 9:40 උදේ 9:40 වගේ වෙලා ඉතින් පැය දෙකයි විනාඩි 40ක් වගේ නැගලා තියෙනවා. පැය 3කට ආසන්න කාලයක් තාම නගිනවා. තව පොඩ්ඩක් නැග්ගාම එතන ගල් ගොඩක් වගේ පේන්නේ. එතන තමයි මේ හතරවෙනි එකේ උසම තැන. හොඳම ගණන් ඊයේ ඉඳන් නගින එනට කිලෝමීටර් 8කට කිට්ටු වෙන්න නැගලා ඇති කොහොමද? තමයි මේ හතරවෙනි එකේ හොඳම බෑවුම නගින්නේ. මේ පේනදි පල්ලෙහා ටොප් පැත්ත මේ හරිය. ඉතින් පල්ලෙහා තනිකර ප්‍රපාතය වගේ. එතකොට හැරුණාම මෙන්න මේ තන නිකන් අර මේ අතක් දික් කරා වගේ මෙහෙම උඩට අතක් දික් කරා වගේ කන්ද තියෙන. උඩට අතක් දික් කරා වගේ. ඒක නගින්න ඕනේ කියලා. මේන හිතුවට වැඩිය කන්ද තියෙනවා මේ හිතේ කියලා. අනිකෙන් බෑවම තියෙන කන්ද තියෙනවා. උකුසක උකුස හිතන් ඉන අනතුරක් වෙනයි කියලා.
මේ ටිකේ පොඩ පරිස්සමව නගින්න ඕන මේ. සුපිරිම ගන්ධක් තියෙන මේ ටිකේ. මේ පේනද? මේ ආපු මල්ලා පැත්තේ පේන්නේ නැති තනිකර ගල් ලයින් එකයි ඉතින් යන්න තියෙන්නේ. පතාර ගලක් තියෙනවා ගයිස්. ගල් ලයින් දිගේ යන්න තියෙන්නේ. පොලන් පේන මේ හරි පේන පට්ට ප්‍රභාතයක් පේන්නේ මේ හරි මේ හරි දොරපි යන්න ඕනේ මේ පැත්තට කියන්නේ උසම තැන අන්න අතන මෙන්න මෙතන තමයි උසම තැන පස්සේනේට උසම කන්ද මෙතන තමයි අපි දැන් මේ අපි යන්නේ මෙතන තමයි හතරේනේට උසම තැන පස්සේනේට උසම තැනට ගියා නම් මරගලිය උසම තැන තමයි එතන. ඔව් හතරෙනි පීක් එකකින් ඇවිල්ලා මේ අපේ කපාටම කැලෑ කුට්ටි කර ගන්නවා. මේ කැලෑ තනිකර මේ ජෛව විවිධත්වය විවිධ විදිහට තියෙනවා. තනිකර නිකන් සිංහරාජේ මේ තියෙන තනිකර කොල් වදුර ඒ වගේ තනිකර දස් කොළන් වලින් ඉරලා තින්නේ. මේ හරි එල්ලිලා එල්ලෙන්නේ දිනවා මේ සද්දෙට. කට්ටක් ගාලා ඔයාලා වනරාජ සිතමන්න. මේ හරි මේ ඖෂධයම සෑහෙන්න තියෙනවා. ඔයාලන්ට බලා ගන්න පුළුවන් දුර්ලභ ඖෂධ කොට. මේ හරි මුල් මේ හරි යනවනම් මේ පුළුවන් තරම් ඉක්මනට යන්න ඕනේ. මොකෝ කූඩල විමානය මේ හරි වේලේ කලාප වුණාට අනික රව්ව දැල්ලක්වත් වැටෙන්නේ නැහැ. අනික රාමු කළු පාටයි. ඒ නිසා මේ අද ඉක්මන් කරලා යන්න ඕන. නැත්තම් මාර විදිහට කුඩල ඉන්න මේ හරි. පල්ලේ රස්න වань මේකේ තනිකර කැලෑ කුට්ටියනේ. ඒ නිසා කුඩල ඉන්න. ඔයගොල්ලන්ට මේ මම මෙතන පෙන්නන්න ඔයගොල්ලෝ දැකලා නැති අයට වනරාජ බෙහෙත් ඖෂධයක් තියෙනවා මේ. සිංහරාජයට වගේ වනාන්තර වලට වගේ සීමා වෙච්ච විශේෂ තැන් වලට විතරක්. ඒක තමයි වනරාජ කියන්නේ. තුවාල හොඳ වෙන්නේ නැහැ සඳරු. අවුව ගන්න එපා කුඩල්ලෝ. අන්තිමට කොහොම හරි අපි ඇවිල්ලා පස්සේනේ පීක් එකේ ඒ කියන්නේ මරගල උසම තැනට ආවා. මෙතන තමයි මරගල උසම තැන. යා මං ඉන්න තැන. ඒකට මේ බිල්ඩින් වගේක් පේන්නේ. ඒයිල මොණ්ඩාගල ටවුන් එක පේන්නේ. මේ පැත්තෙන් කිලි මාර පැත්තට බැලුවොත් වැල්ලවාය පැත්ත පේනවා. එහෙම ඔය පැත්තේ වණ්ඩාරල හොප්තලේ පැත්ත. ඊට පස්සේ වැල්ලවාය පේනවා. අද වලාකුළු වලින් වැහිච්ච නිසා වලාකුළු වලින් වැහිච්ච නිසා වැල්ලවාය පැත්ත පේන්නේ නැහැ. වැල්ලවාය පැත්තෙන් හැම බදුල්ල බණ්ඩාර වෙල ඒ පැත්තට එනකම් බදුල්ල නෙමෙයි. ඒ කියන්නේ වැල්ලවාය ඊට පස්සේ අපුතලේ කොස්ලන්ද පැත්ත ඊට පස්සේ පූනගල එහෙම ඒ කඳු දෙක මැද්දෙන් ඇල්ල ඊට පස්සේ බණ්ඩාර වෙල මේ පැත්ත පේනවා. මම මේ පැත්තට හැරෙන්නොත් පේන්නේ මේ පැත්තේ පේනවා පේන්නේ නැහැ. දැන් වලාකුළු වලට වැහිලා තියෙන මීදුම් ගතිය වගේ. ඔය හරියෙන් පේන්න ඕන මොඩල් සීම. ඊට පොඩ්ඩක් මෙහා පැත්තට එන්න ඕන නමනගොල පේන්න ඕන. දැන් පේන්නේ නැහැ මොනවද වලාකුළු වලට වැහිලා තියෙන්නේ තනිකරම.
එහෙම තමයි ඉතින් ඔය ටික තමයි ඉතින් කන්දේ මරගල කන්දේ විස්තර ටික තමයි ඉතින් මේ වගේ තැනකට ආවම තමයි තේරෙන්නේ මේ සබා ධර්මයේ ලස්සන තැන් මිනිසුන්ගෙන් ගොඩක් ඈතට දෙන්න තියෙන එක හොඳයි කියලා පේනවනේ කොණ්ඩාගලට වුණ කොයි පල්ලෙහා පේද්දි මෙච්චර දුරකින් මේ වගේ ලස්සන හැංගිලා තියෙන එක තමයි වටින්නේ මිනිස්සු ඒතකොට විනාශ කරන්නේ නැහැ නේ මිනිසුන්ගෙන් දුරට වෙලා තමයි තියෙන්නේ ලස්සන තැන් ඒක තමයි වටින්නේ ඕනට පේනවද මේ හැරේ තනිකර මේ වලාකුළු සෙට් එක මේ හැරේ පව කරගෙන යන්න එනවා බලමු මේ හැරේ යයිද දන්නේ පල්ලෙහෙන් යන මේ වලාකුළු සෙට් එකක් යනවා මේ හැරේ මේ තනිකර වලාකුළු ලෝකයක් වගේ මේ හැරේට ආවම නෝරෙලිය ගියා වගේ තනිකරම මේ වලාකුළු වලින් පිරලා තින්නේ මේ හැරේ වලාකුළු ලෙවල් එක ඔව් පල්ලෙහානේ එකපාරට නිකන් හීතලක් එනවා එකපාරටම හීතල නැති වෙලා මට අද මේ මරගල ගමනට සහයෝගය දුන්නේ සාගර අයියා මේ සාගර අයියා පුතා සාගර අයියා තමයි ඉතින් දෙවි කෙනෙක් වගේ සහයෝගය දුන්නේ කෝල් කරාම ආමල්ලි යන් ඕන්ලාග යන් කියලා එන්නේ කියලා ගමනේ කිසිම කරදරයක් නැතුව මේ උඩට එක්කන් ආවේ සාගර අයියා ඕගොල්ලන්ට මේ වීඩියෝ බලලා කෙනෙක් නම් එන්න ආසාවක් තියෙනවා මම සාගර අයියාගේ ටෙලිෆෝන් නම්බරේ දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ සාගර අයියා සම්බන්ධ කරගෙන කිසිම බයක් නැතුව ගෑනු කට්ටිය ඕන කෙනෙක් වැඩිහිටි කෙනෙක් වුණත් එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව කපල්ලයක් එක්ක ඕන කිසිම ප්‍රශ්නයක් නැතුව උඩට එන්න පුළුවන් ඒ වගේම පල්ලෙහාටත් එක්ක යන පරිස්සමට සාගර අයියා සම්බන්ධ කරගන්න එනවා මේ සාගර අයියා එනම් උස්සරණයි මරගල කන්දයක් වීඩියෝ මේ ටිකක් දිග ඇති මෙතනින් අපි මම වීඩියෝ එක අවසන් කරන්න කියලා බැලුවේ දැන් මෙතන ඉඳන් මේ ආයේ කැම්ප් කරපු තැනට ගිහිල්ලා ටෙන්ට් එක අරගෙන යන්න ටෙන්ට් එක තාම එතන ටෙන්ට් එක හුලඟ ගහන් ගිහලත් නැහැ දැන් පැය 3කටත් වැඩිය නගිනවනේ ටෙන්ට් එක තියෙන්නේ තාම බලමු එතනින් වීඩියෝ එක අවසන් කරන්න කියලා බැලුවේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න අනිවාර්යෙන් වෙන කෙනෙක්ට බලන්න හොඳ නම් share කරන්න like කරන්න comment එකක් දාලා තියන්න අනිවාර්යෙන් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්